අයිබෝවන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ කොහොමද අපි බ්‍රවුසර් එකට URL එකක් එහෙම නැත්නම් වෙබ්සයිට් එකක ඇඩ්‍රස් එකක් ටයිප් කරාට පස්සේ ඒ වෙබ්සයිට් එක අපේ ස්ක්‍රීන් එකේ පේනකම් ඒ සිදුවෙන ක්‍රියාදාමය විස්තර කරන්න. අපි බලමු. enter the URL into the browser. මේකෙදි කරන්නේ අපි සාමාන්‍යයෙන් අපි දන්න වෙබ්සයිට් එකේ නම, ඒ කියන්නේ educationsrilanka.com හරි එහෙම නැත්නම් facebook.com හරි මොකක් හරි වෙබ්සයිට් එකේ නම අපි කෙලින්ම browser එකේ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරනවා. එතකොට මේ URL එකක් හැමතිස්සෙම වෙබ්සයිට් එකක් වෙන්න ඕනේ නෑ. ඒක එක්ක මීඩියා ලින්ක් එකක්. එහෙම නැත්නම් මීඩියා ලින්ක් එකක් කිව්වේ වීඩියෝ එකකට ලින්ක් එකක්, MP3 එකක් ඩවුන්ලෝඩ් කරන්න කෙලින්ම ලින්ක් එකක්. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. නැත්නම් PDF එකක්, e-book එකක් ඩවුන්ලෝඩ් කරන්න, එහෙම නැත්නම් PDF එකක් බලන්න වගේ එන ලින්ක් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් RSS feed ලින්ක් එකක් වෙන්නත් පුළුවන්. මේ RSS feed ලින්ක් එකක් සාමාන්‍යයෙන් ගොඩක්ම භාවිතා වෙන්නේ මේ බ්ලොග් අඩවිවල. ඔයගොල්ලෝ බ්ලොග් එකක් ලියනවා නම් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ කියලා. මේකෙදි කරන්නේ මේ බ්ලොග් එකට අදාළ අලුතෙන් වැටෙන කොම පෝස්ට් එදිනෙදා වැටෙන අලුතෙන් එකතු වෙන කන්ටෙන්ට් දැනුම් දීමක් කරනවා. يعني කන්ටෙන්ට් ඩිස්ට්‍රිබියුෂන් කරන එක්තරා මෙතඩ් එකක් තමයි RSS කියන්නේ. එච්චර ගැඹුරට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බලමු URL එකක් හැදලා තියෙන්නේ මොනවයින්ද කියලා. ඉතින් මේ URL එකක් කිව්වහම ඒක Uniform Resource Locator කියලාත් කියන නැත්නම් Universal කියලාත් කියනවා. අපි බලමු URL එකක් හැදලා තියෙන්නේ HTTP කියන එක පාර්ට් එක ප්‍රොටෝකෝල් එක. මෙතෙන්දී Hypertext Transfer Protocol කියලා කියනවා. තවත් ප්‍රොටෝකෝල් වර්ග තියෙනවා. මේ ප්‍රොටෝකෝල් එකෙන් තමයි ප්‍රොටෝකෝල් එක කියන්නේ ඇත්තටම භාෂාවක් වගේ. එතකොට බ්‍රවුසර් එක දන්නවා මේක රෙන්ඩර් කරන්න ඕනේ. කියන්නේ අපිට පෙන්වන්න ඕනේ මොන විදිහටද කියන එක. සබ්ඩොමේන් එක කියලා කියන්නේ ඩොමේන් ඩොට් එකට, ඒ කියන්නේ පළවෙනි ඩොට් එකට කලින් තියෙන අකුරු ටික. මෙතෙන්දී ඒ සබ්ඩොමේන් එක කියලා කිව්වම ඔයගොල්ලෝ බලන්න ඇති මේ www සබ්ඩොමේන් එකක්ද කියලා. මම තව උදාහරණ දෙන්නම්. අපි හිතමු blog.educationsrilanka.com. එහෙම නැත්නම් search mail.google.com හොඳට අහලා පුරුදු එකක්. mail.google.com. එතකොට මේ mail කියන පාර්ට් එක සබ්ඩොමේන් එකක්. ඒ වගේම www කියන්නේ සබ්ඩොමේන් එකක්. ලෝකයේ ප්‍රසිද්ධම සබ්ඩොමේන් එක www. ඊට පස්සේ මේ ඩොමේන් නේම් එකක් කියන්නේ ඇත්තටම මෙන්න මේ education sri lanka කියලා මෙතන තියෙන මේ කොටසට. ඒක තමයි ඩොමේන් නේම් එක. මේක යුනික්. ඒ කියන්නේ ඒ වගේ දෙකක් තියෙන්න බෑ. එකයි තියෙන්න පුළුවන්. ඊට පස්සේ top level domain කියලා කියනවා මේ .com. මෙතන .net වෙන්න පුළුවන්, .org වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. සමහරවල්ලාට දැන් country wise ගත්තොත් .lk එහෙමත් තියෙනවා. ඊට පස්සේ මේ ඊළඟට තියෙන්නේ දැන් මෙතනින් එහාට domain ඒ කියන්නේ ඒ URL එකේ ප්‍රධාන කොටස ඉවරයි. මෙතනින් එහාට තියෙන්නේ අපේ දේවල් තමයි මෙතනින් එහාට තියෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න අපි වෙබ්සයිට් එකක් හැදුවා කියලා. අපි නම් කරන දේවල් තමයි මෙතනින් එහාට ඩිස්ප්ලේ කරන්න ගන්නේ. මේ .com/ එකෙන් පස්සේ. ඒකින්ද මේක ෆෝල්ඩර් නේම් එකක්. අපිට ඕනේ ෆෝල්ඩර් නේම් එකක් දෙන්න පුළුවන්. අපි වෙබ්සයිට් එකක් හදනවා නම් අපිට ඕනේ විදිහට අපිට ෆෝල්ඩර්ස් හදා ගන්න පුළුවන් සර්වර් එකේ. ඒ හදන ෆෝල්ඩර් එක නමක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන මොකක් හරි ෆයිල් නේම් එකක්. ඉමේජ් එකක් කියලා හිතුවා අපේ වෙබ්සයිට් එකේ ලෝගෝ එක. ඉතින් ලෝගෝ. ඒකේ එක්ස්ටෙන්ෂන් එක තමයි මේ. ඒකට මතක තියාගන්න හැමතිස්සෙම ඩොමේන් නේම් එකක් කියන්නේ මෙන්න මේ පාර්ට් එක. හරි. දැන් කොහෙද මේ ඩොමේන් නේම් එක අපි ටයිප් කරන්නේ? මම කලින් කිව්වා වගේ බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ. දැන් බ්‍රවුසර්ස් වර්ග කීපයකුත් තියෙනවා. පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න. Microsoft ලගේ Internet Explorer, එතකොට Mozilla Corporation එකේ Mozilla Firefox, Google ලගේ Google Chrome, Apple ලගේ Safari, ඒ වගේ බ්‍රවුසර්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ ප්‍රසිද්ධම Internet Explorer, Firefox and Google Chrome. ඒකෙනුත් අපි මෙතෙන්දී අපි ගොඩක්ම භාවිතා කරන්නේ Firefox browser එක. ඉතින් මේ හැම browser එකේම තැනක් තියෙනවා address bar එක කියලා. මේ තියෙන්නේ මේ පෙන්눔 කරන address bar එක Firefox වල. ඔයගොල්ලන්ගේ URL එක ඔයගොල්ලෝ දන්නවා නම් කෙලින්ම ඒ URL එක මෙතන මෙහෙම ටයිප් කරලා enter කරන්න. සමහර කට්ටිය URL එක දැනගෙනත් ඒක search කරනවා search bar එකේ. දැන් Google search bar එකේ URL එක search කරනවා. ඒක ඇත්තටම තේරුමක් නැති වැඩක්. කාලේ නාස්ති කිරීමක්. ඔයගොල්ලෝ කෙලින්ම නම දන්නවා නම් යන්න ඕනේ තැන. ඒක හොහො ඉන්න දෙයක් නැහැ. කෙලින්ම address bar එකේ ටයිප් කරන්න. ඊළඟට මේ ඇඩ්‍රස් බාර් එකේ නම ටයිප් කරාට පස්සේ browser එක DNS lookup කියලා කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මෙතෙන්දී මේ DNS lookup කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් browser එක හිතන්න අපි මේ අලුතෙන්ම ගත්ත කම්පියුටර් එකක් අපි මීට කලින් කිසිම වෙබ්සයිට් එකකට මේ කම්පියුටර් එකෙන් ගිහිල්ලා නැහැ කියලා. එතකොට පළවෙනි වතාවට අපි වෙබ්සයිට් එකක් ඉල්ලුවාම ටයිප් කරාම browser එක දන්නේ නැහැ මේ වෙබ්සයිට් එක කොහෙද තියෙන්නේ. එයා කොහොමද ඒක අපේ ස්ක්‍රීන් එකට ප්‍රසන්ට් කරන්නේ කියලා. ඉතින් browser එක කොහොමද ඒක දැනගන්නේ? ඒක කරන්න එයාට DNS lookup එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ DNS lookup එකද වෙන්නේ ඒ අදාළ domain name එකට අදාළ IP address එකක් තියෙන හැම වෙලාවකම. ඒ IP address එක මොකක්ද කියන එක එයා දැනගන්න ඕනේ. ඒ IP address එක තමයි ඒ වෙබ්සයිට් එක host කරලා තියෙන server එකේ IP address එක. ඕන වෙබ්සයිට් එකක් ගත්තාම ඒක ඒ වෙබ්සයිට්ස් host කරලා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ කොහේ හරි server machine එකේ. ඒ server එකේ IP address එක දැනගත්තොත් විතරයි අපිට වෙබ්සයිට් එක බලන්න පුළුවන්. ඒක බලන්න තමයි browser එක උත්සාහ කරන්නේ.
මෙතෙන්දී කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් එයා කෑෂ් එක සර්ච් කරනවා. ඒ කියන්නේ එයා කලින් මම කිව්වනේ දැන් උදාහරණයක් ගත්තේ අලුතෙන්ම ගත්ත වෙබ් කම්පියුටර් එකක් කියලානේ. එතකොට එයා කලින් වෙබ්සයිට් වලට ගිහිල්ලා නැහැ. එතකොට එයා කොහොමද DNS lookup එක කරන්න ඕනේ? දැන් සමහරලාට හිතමු අපි ගොඩක් කල් පාවිච්චි කරපු කම්පියුටර් එක ඔයගොල්ලන්ට මේක එක්ස්පීරියන්ස් වෙලා ඇති. දැන් හිතන්න ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට යනවා මුලින්. එතකොට විනාඩියක් යනවා කියන්නේ මුළු වෙබ්සයිට් එක ලෝඩ් වෙලා ඉවර වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඊළඟ පාර එනකොට ඔයගොල්ලන්ට විනාඩියක් යන්නේ තප්පර දෙක තුනකින් වෙබ්සයිට් එක ලෝඩ් වෙනවානේ. එතෙන්දි වෙන්නේ මේ බ්‍රවුසර් එක පළවෙනි වතාවේ ලෝඩ් වුණාම වෙබ්සයිට් එක එයා මෙමරි එකේ අපේ කම්පියුටර් එකේ මෙමරි එකේ තියා ගන්නවා යම්කිසි ප්‍රමාණයක් ඒ වෙබ්සයිට් එකේ data. ඒතර ඊළඟ පාර එල්ලුවාම එයා වෙබ්සයිට් එකේ තියෙන host server එකට යන්නේ නැහැ. අපේ අර තියෙන එයා සේව් කරගත්ත ටිකෙන් ටක් ගාලා පෙන්නනවා. ඒක තමයි එතන වෙන්නේ. ඒ වගේමයි DNS lookup එකකදීත් අපි කලින් වෙබ්සයිට් එකට ගිහිල්ලා තියෙනවා නම් එයා IP එක ස්ටෝර් කරගෙන තියා ගන්නවා host server එකේ. එතකොට කෙලින්ම එයා host server එකෙන් අහනවා එයා දන්නවා යන්න ඕනේ තැන මේ වෙබ්සයිට් එකේ තියෙන කොහෙද කියලා එයා දන්නවා. එහෙම නොදන්න දේවල් තමයි කෑෂ් එකේ නැත්තේ. අලුතෙන් වෙන වෙබ්සයිට් එකක් කිව්ව මම ඒකයි. අලුතෙන් වෙබ්සයිට් එකට ගියොත් එයා කලින් කියලා නැති හින්දා එයා දන්නේ IP එක මොකක්ද කියලා. දැන් කොහොමද IP එක හොයාගන්නේ? ඒකට තමයි root servers තියෙන්නේ. root servers කියන්නේ ඉන්ටර්නෙට් එකේ පදනම basically root name servers 13ක් තියෙනවා. මේ root name servers වල ලෝකේ register කරලා තියෙන හැම domain name එකක්මයි ඒ domain names වලට අදාළ IP address උයි list වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ හදිසි domain registration කියලා දෙයක් නේද? domain register කරනවා කියන්නේ නමක් වෙන් කර ගන්නවා කියන්නේ මේ root name servers වලට අලුතෙන් entry එකක් දානවා කියන එක. ඒවා tables තියෙනවා database එකේ. ඒකේ අලුතෙන් entry එකක් දාන එක. එතකොට අපේ මොකක් හරි අපි තෝරාගත්ත නමයි ඒ නමට අදාළ IP address එක. මේ IP address එක හැම වෙලාවෙම අපේ host server එකේ IP address එක වෙන්න ඕනේ. අපේ website එකේ තියෙන server එකේ IP address එක. දැන් browser එකට ලැබෙනවනේ data එක මොකද්ද මේ IP එක කියලා. එතකොට browser එක දන්නවා දැන් මම කොතනින්ද ගිහිල්ලා අහන්න ඕනේ මේ website එක තියෙනවද නැද්ද කියලා. හරිනේ. browser එක අහනවා root server එකෙන් educationsrilanka.com කොහෙද තියෙන්නේ? root server එක කියනවා මෙන්න මේ IP එක තමයි educationsrilanka.com තියෙන්නේ කියලා. දැන් browser එක ඒ අදාළ IP එකෙන් අහනවා මට මේක educationsrilanka.com දෙන්න පුළුවන්ද කියලා. ඉතින් browser request the host server the URL. Can you provide the data for the given URL? ඉතින් මේකට කියන්නේ මේ data request කරන එකට කියන්නේ header request එකක් කියලා. get request එකක් කියලාත් කියනවා. ඊට පස්සේ මේ get request එක ආවට පස්සේ බලනවා මේ host server එක බලනවා මේ URL එක තියනවාද කියලා. මොකද සමහරලාට හිතන්නකෝ name server එකේ root name server එකේ තිබ්බට domain එක ඒ අදාළ host server එකේ domain එක නැති වෙන්න පුළුවන්. මොකක් හරිලා හේතුව නිසා ඒක delete වෙලා හරි මොකක් හරි එහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් ඉතින් බලනවා මේක තියනවාද කියලා. ඒ URL එක තියනවා නම් web page එක හරි මොකක් හරි resource එක තියනවා නම් server එක ලෑස්ති වෙනවා ඒ අදාළ ඉල්ලපු request එකට අනුව output එක browser එකට ආපහු යවන්න. දැන් මේක තිබ්බේ නැත්තම් දැන් ඉල්ලපු දේ තිබ්බේ නැත්තම් expire වෙලා හරි delete හරි මොන හරිලා තිබ්බනම් server එකෙන් දැනුම් දෙනවා 404 කියලා. ඒක මං ගාව නෑ. ඒක දැන් delete වෙලා හරි මොන හරි වෙලා කියලා. ඒක ඔයගොල්ලෝ දැකලා ඉතින් ගොඩක් වෙලාවට. දැන් මේ ඉතින් මම පෙන්නන්නම් ඒක මෙතන 404 not found කියලා. මම මෙතෙන්දී අපේ server එකේ නැති file එකක් මං ඉල්ලුවා. මං කිව්වේ මේ slash එකෙන් එහා පැත්තට තියෙන අපිට ඕන දේවල් කියලා. එතකොට දැන් මෙතෙන්දී මම ගැහුවා මම මීට කලින් දාලා නැති page එක නමක්. එතකොට මේ page එක නෑනේ. එතකොට මෙන්න මේ වගේ output එකක් තමයි එන්නේ. දැන් මෙතෙන්දී ගොඩක් දේවල් ඇතුලේ සිද්ධ වෙනවා. මම ඒවට detail යන්නේ නැහැ. මම මේ roughly ඔයගලන්ට වෙන දේ කියන්නේ කොහොමද ID එකක් ගන්න ඊළඟ පාර මේ වගේ සිදුවීමක් වුණාම ඔයගොල්ලෝ දන්නවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතමු අපි ඉල්ලපු URL එක තියෙනවා කියලා. ඉල්ලපු URL එක තියෙනවා නම් server එකට පුළුවන් ඒ අදාළ URL එකට අදාළ අපි හිතුවේ web page එකක් ගමුකෝ උදාහරණයකට. web page එක අනිවාර්යෙන් HTML විය යුතුයි. එතකොට ඒ server එක HTML output එක අපේ browser එකට එවනවා. මේ HTML output එක එවනකොට තව දේවල් සලකා බලන්න සිද්ධ වෙනවා. page එකේ වර්ගය මොකක්ද ඒක server side scripting language එකකින් කරපු එකක්. කියන්නේ PHP ASP page එකක්ද ඒ අනුව server එක තව දේවල් කරනවා. ඊට අමතරව දැන් මෙතෙන්දී අපි සරලව ගත්තොත් HTML page එකක් නම් ඉල්ලුවේ එයා HTML code එක අපේ browser එකට එවනවා. ඊට පස්සේ දැන් මේ එවන code එකත් එයා compress කරලා එවන්නේ කියන එක zip format එකකින් එවන්නේ. zip file දන්නවනේ ඔයගොල්ලෝ compress කරන්නේ මේ data ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේම දැන් ඉන්ටර්නෙට් එකේ data හුමාරු වෙන වේගය ගැන අපිට හොඳ අත්දැකීම් තියෙනවානේ. ඒ කියන්නේ හරිම slow නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ gzip කරලා එවලත් තමයි. ඒ කියන්නේ තව compress කරලත් එවලා තමයි ඔය slow වෙලා තියෙන්නේ. තව හරි විදිහට compress කරලා raw format එකෙන් එවුවනම් කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතා ගන්නකො. දැන් මේ gzip කියන algorithm එකෙන් compress කරලා එවපු data ටික අපේ browser එක දන්නවා decompress කරනවා. ඊට පස්සේ decompress කරලා එයා HTML code එක render තියෙන දේවල් render කරලා අපිට පෙන්වනවා ලස්සනට අපේ browser interface එකේ. දැන් මෙහෙමයි මේ HTML code එක ඔයගොල්ලෝ දැකලා නැත්නම් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඇත්තටම server එකෙන් browser එකට ආවේ මොනවද කියන එක.
ඒක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙබ් පේජ් එක බල බල ඉන්නකොට දැන් Firefox Chrome වගේ browser වල නම් control key එකයි U key එකයි එකට එබුවොත් ඒ pop up screen එක ඔයගොල්ලන්ට පේන්නේ මොකද්ද මේ code එක මේ වෙබ් page එකේ පිටිපස්සේ තියෙන code එක මොකද්ද කියන එක. එහෙම නැත්නම් view source බලන්න පුළුවන් Internet Explorer වල. මෙතන load වෙන එකක්. මෙතන පොඩි indication එකක් පෙන්නනවා මේක site එක load වෙනවා කියලා. මෙතන load වෙලා ඉවරෙච්ච website එක. ඊට පස්සේ දැන් මේ HTML code එක render processing වෙනකොට තව දේවල් සිද්ධ වෙනවා. හිතමු දැන් අපිට වෙබ්සයිට් එකේ images තියෙනවා කියලා. images හරි video files හරි මොනවා හරි. එතකොට ඒවා කොහොමද එන්නේ? ඒවත් අර HTML ම දෙන්නේ නෑ. ඒවා HTML නෙමෙයි එන්නේ. එයා දැන් හිතමු image file එකක් ගත්තොත් ඒකේ format එක වෙනස්. ඒක HTML format එකකින් එවන්න බෑ. HTML වලට image එකක් විස්තර කරන්න බෑ. ඒකේ ඉන්න colors මොනවද? ඒවා විස්තර කරන්න බෑ. ඒක වෙනම data packets. ඉතින් ඒවා කොහොමද එන්නේ? ඒකත් same procedure. ඒ කියන්නේ දැන් HTML code එකක් යනවා කියලා මම කිව්වනේ. ඒ code එකේ අදාළ තැන්වලදී ඒ code එකේ ආයි refer කරනවා තව URLs. හරි? එතකොට දැන් image URL එකක් නම් ඉතින් මෙන්න මේ browser දැන් හිතන්නකෝ HTML code එක ඇවිල්ලා දැන් browser එකෙන් ඒ code එක scan කරද්දී එයාට අහුවෙනවා මෙන්න මෙහෙම කතාවක්. මේ img src image.jpg කියලා. මෙතෙන්දි මේ image.jpg කියන එකත් එක්තරා විදිහක URL එකක්. එතකොට browser එක ඒක එයා ගාව නැහැනේ. එයා server එකකින් ඉල්ලනවා මට image.jpg දෙන්න කියලා. එතකොට server එක එයා දාලා image එක ඒ browser එකට දෙනවා. ඒ දෙන්නේ ඒ දැන් .jpg කියන file extension එකනේ. ඒ අදාළ data packets ඒ කියන්නේ HTML නොවන ඒවා තමයි ඒවා browser එක දන්නවා කොහොමද render කරලා පෙන්වන්න ඕනේ කියලා. මේ තියෙන්නේ ඇත්තටම මේකක් වෙන්නේ කොහොමද කියන එක. මේ තියෙන ඔයගලන්ට පේන්නේ නැති මේ තියෙන්නේ HTML code එක. මේ HTML markup මේ ඔක්කොම මෙතෙන්දි මේ එක්තරා තැනකදී මෙන්න මෙයා image එකක් ඉල්ලන එකක් තමයි මේ තියෙන්නේ. මේ අපේ logo එක display කරන code එක image tag එක. දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ නැති හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා කොහොමද ඔයගොල්ලෝ වෙබ්සයිට් එකක් type කරාම browser එකේ මොකද්ද පිටිපස්සෙන් වෙන්නේ කියලා. ඉතින් මම බොහොම සරල විස්තර කිරීමක් තමයි කරේ. තව ඇතුළට ඔක යන්න පුළුවන් ගොඩක්. ඊළඟ පාඩම් වලදී අපි කතා කරනවා මේවා ගොඩක් ගැඹුරට. දැන් ඊළඟ පාඩමේදී අපි කතා කරන්නේ client server architecture කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේක පදනම් වෙලා තමයි හැම දෙයක්ම ඉස්සරහට ඩිවෙලොප් වෙන්නේ. ඒකින්ද පළවෙනි පාඩම විදිහට මේක හොඳට මනසට දාගන්න. අමතක කරන්න එපා අපිව Facebook අපේ වෙබ් අඩවියේ අපේ තියෙන page එක Facebook page එකකට ගිහිල්ලා ඒක like කරන්න. ඒ වගේම twitter.com webdesign sri lanka එකට ගිහිල්ලා ඒකට follow කරන්න. අපි updates ඔක්කොම අලුතෙන් වීඩියෝ එකක් දැම්මොත් හරි course සම්බන්ධ සියලුම updates ඒවා ලබා ගන්න පුළුවන් ඔයගලන්ට. ඒ වගේම යාළුවන්ටත් කියන්න. බොහොම ස්තුතියි. අපි ඊළඟ පාඩමේදී හම්බ වෙමු.